අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට නිවසින්ම හොයාගන්න පුළුවන් තවත් රසවත් පළතුරකින් කොහොමද මිල්ක් ෂේක් එකක් හදාගන්නේ කියලා. මේ මිල්ක් ෂේක් එක ගොඩාක් රසවත් වෙන්න නම් හොඳින් මිදුණු අඹ ගෙඩියක් අපිට ඕන වෙනවා. ඉතින් මේ අඹ ගෙඩිය අරගෙන හොඳින් පිරිසිදු කරලා එය සිහින්ව කපා ගන්න ඕනේ. ඔන්න එහෙනම් සිහින්ව කපාගත් අඹ කැබලි ටික අපි වාජනයකට එකතු කරගන්න ඕන. වාජනයට එක් කරගත් සිහින් අඹ කැබලි ටික අපි පස්සේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කැමති ප්‍රමාණයකට සීනි, ලුණු ස්වල්පයක් සහ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඕනේ. මේවා එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි මේක හොඳින් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ශීතකරණයක විනාඩි 20ක් 30ක් පමණ කාලයක් තියලා පසුව රස බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති නම් මේකට අයිස් ක්‍රීම් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට මේ වගේ මිල්ක් ෂේක් එකක් ගෙදරදිම try කරලා බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න වගේම friendly set එකත් එක්ක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම ලස්සන තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. bye යාළුවනේ.